කවදා හරි මම මැරෙනවා. ඔයා නැති වෙනවා. හසන්ත නැති වෙනවා. මේ ත්‍රිත්වය ජනමාධ්‍යෙන් අතුරුදහන් වුණාම විකල්පයක් අපි හොයාගෙන නැහැ. ඒක ගැන කෙසේ වෙතත් අපි කෙසේ වෙතත් හැමදාමත් අපි කියන්නේ අත්තරායක හේරත් කියන්නේ ලංකාවට මේකයි. අමාදාර දහම් සාකච්ඡාවට අත්තනායක සර් ආවම සමහරු ප්‍රශ්න කළා. අනේ මෙයාගේ බණ අඩුතරම මෙයාගේ ජීවිතේවත් මේ බණ වලින් හදාගත්තද කියලා. ඒත් අප එක දෙයක් අවබෝධ කරගත යුතුයි. යතිවරු වුණත් ගුරුවරු වුණත් මනුස්ස හැඟීම් එක්ක කටයුතු කිරීමේදී ඇතැම් තීන්දුව తీරන ගන්න ගියාම ගොඩක් අසරණ වෙනවා. ඒක හැමෝටම පොදුයි. ජීවිතේ වැරදුණු බොහෝ දෙනෙක් අත්තනායක සර් නිසා ජීවිතේ නිවැරදි කරගත්තා. ජීවිතේ හදාගත්ත ගොඩක් දෙනෙක්ගේ ආදරය ගෞරවය අත්තනායක සර්ට අසීමිත ලෙස ලැබෙනවා. ඒ ආදරණීය මිනිස්සුන්ගේ හදවතේ ගැඹුරුම තැනක සර් ගැන මතකය රැඳිලා තියෙවි. හැම මිනිස්සෙකුගේම සුන්දර සිහිනයක් තමයි ලස්සන පෞල් ජීවිතයක් ගත කිරීම. සැමියා බිරිඳ දරුවෝ මේ හැමෝම එකට ජීවත් වෙන ලස්සන සොඳුරු කැදැල්ලක්. ඒත් සර්ගේ මගේ පෙන්වීම නිසාම මේ ලස්සන සීන සැබෑ කරගත්ත කොච්චරනම් වාසනාවන්ත මිනිස්සු ඉන්නවද? ඒත් හැමෝම වාසනාවන්තත් නැහැ. ලැබීම් නොලැබීම් හැමෝටම පොදුයි. මේ වන විට රටේ පිනට පහළ වූ විද්වතෙක් ආදරණීය ගුරුවරයෙක් අප අතරින් වෙන් වෙලා ගිහිල්ලා. අත්තනායක සර්ගේ දේහය මේ වන විට තම දියණියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. එතුමාගේ අවසන් කටයුතු කොස්සින්න ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.